මම මදූෂය අද අපි කරන්න හදන්නේ බෙඩ් එක හෙඩ් බෝඩ් එකක් කුෂන් කරගන්න කොහොමද කියලා. ඒ කියන්නේ අපි දැන් ඩ්‍රොයින් එක හම්බෙලා තියෙනවා මේක ආකිටෙක්චර් ඩ්‍රොයින් එක. එයාගේ අවශ්‍ය විදිහට මේක අපි හෙඩ් බෝඩ් එක මොන විදිහටද කරගන්න කියලා අපි බලමු. මේ තියෙන්නේ හෙඩ් බෝඩ් එක අපි තේක් වලින් කරගත්ත ෆ්‍රේම් එක. මේක තාම වැඩි ඉවර නෑ. මේකට තමයි කුෂන් එක එන්නේ. මෙතනටයි මෙතනටයි අපි බලමු හෙඩ් බෝඩ් එක මොන විදිහටද කරගන්න, එක බෙදාගන්න මොන විදිහටද ඒ ටික අපි බලලා කරගමු. අපි මේකේ දැන් ඉරි ටික බෙදාගන්න හදන්නේ. අපි බෙදාගෙන බලමු. මම ඔයගොල්ලන්ට ඇඳලා ඉවරලා පෙන්නන්නම් මේක අපි බෙදාගත්තේ කොහොමද කියලා. මේකේ තියෙනවා අඟල් 36ක්. එතකොට අපිට ගන්න පුළුවන් එක පළුවක් 6 ගානේ. ඔව් 36ක් තියෙනවා. දෙකේ මේ වගේ තියෙන්නේ. මම බෙදාගෙන ඉවරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොන විදිහටද බෙදුනේ කියලා. දැන් අපි හෙඩ් බෝඩ් එක බෙදාගෙන ඉවරයි. ඔක්කොම ලයින් හරියටම කෙලින් ඇඳගෙන ඉවරයි. අපි ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ කුෂන් පාර්ට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක ෆැබ්‍රික් එකක් ඕනේ. දැන් මේක කෑලි කප හදාගන්න තියෙන ඔක්කොම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් මොන විදිහටද මේක කුෂන් වෙන්නේ කියලා. දැන් මේකේ අපි අඟල් එකමාර තමයි මේකට හෙඩ් බෝඩ් එකට අපි ෆිනිෂින් කරන්න හදන්නේ. දැන් අපි භාගය අලෝ ගන්න හදන්නේ. ඕගොල්ලන්ට අඟල් 2 ගන්න පුළුවන්, අඟලෙන් ගන්න පුළුවන්, අඟල් එකමාර දා ගන්න පුළුවන්. ඕන විදිහට හෙඩ් බෝඩ් එක ලස්සන කරගන්න පුළුවන්. මම නම් මේකට අපි බලුවේ අඟල් එකමාරෙන් ෆිනිෂින් කරගන්න. ඒතකොට මම හිතනවා හොඳ ලස්සනක් එයි කියලා, තව හොඳ පිම්බීමක් එයි කියලා. බලමු අපි මේක අලෝ ගන්න විදිය මොන විදිහද කියලා. මේකේ එලින්ම භාග කැලක් තමයි අලෝ ගන්නේ. එන්න මේ විදිහට. මේ විදිහට අලෝ ගත්තාම අඟල් භාගයක් අඩුවෙන් අලෝ ගන්න. එතකොට දෙපැත්තෙම අඟල් භාගය අදිනවා කියන්නේ අපි 6ට තිබ්බේ සම්පූර්ණම වාසිය. ඒ කියන්නේ එකයි කොටුවක් අඟල් 6යි. එතකොට අපි මේක අඟල් භාගය කැල්ල දාගන්නේ අඟල් 5ට. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් ඊගාවට ඇලවෙන්න ඕනේ අඟල ෂීට් එක කියලා. බලමු අඟල ෂීට් එකේ දිග කීයක් එනවද කියලා. එතකොට අඟල ෂීට් එක තමයි ඊගාවට අපි අලෝ ගන්නේ. අඟල ෂීට් එකේ දිග කීයද කියලා බලමු. එහෙම මම අඟල ෂීට් එකේ දිග හරියටම 27ට ගන්නවා. මේ බෝඩ් එකේ සයිස් එක 27යි. මේ පැත්තේ දිග දැන් අපි 6ට තියපු එක 6.3 කාලට වගේ තිබ්බනම් ඇති. ඔකට අර බම්ප් වෙන ගතිය, ඒ කියන්නේ අර හෙඩ් ඩ්‍රස් එකේ මෙහෙම රවුම් වෙන ගතිය ලස්සනට එනවා 6.3 කාලට. ඒ වගේ කෑලි අපිට කීයක් ඕනද කියලා බලමු. දෙල්කට ඕනේ මම දැන් කපා ගත්තා. මෙන්න මේ විදිහට තමයි කපාගෙන ආවම තියෙන්නේ. මේකට ඕනේ මේ කෑල්ලත් එක්ක 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඕන. ඒ වගේ 6 කියන්නේ අනිත් පැත්ත එකටත් එක්ක 12ක් ඕන. අපි කෑලි 12 කපා ගමු මුලින්. දැන් අපි මේකට අවශ්‍ය කෑලි 6 කපාගෙන ඉවරයි. 12ම කපලා තියෙන්නේ. මේකට අවශ්‍ය 6යිනේ. ඒ 6 අපි අලෝ ගන්න විදිය මම කියලා දෙන්නම්ද. මේකේ නිලුවින්ම මේ ධාරයට මේ විදියට මේ ධාරයට ගම් යහගන්න අතර වටේට. විතර ගාගෙන මේ මැදට ටිකක් කොම් ගහගෙන ඊට පස්සේ කරන වැඩේ තමයි මේක මැදට මේ පොඩ්ඩක් ගහලා මේ බෝඩ් එකේ එජ් එකට මේ ඉර කෙලිනුත් ගහගෙන ඒ ඉරට තමයි අපි හැමතිස්සෙම ටිකන්නේට අලවන්නේ. දැන් ගහගෙන ඉවරයි. දැන් අපි අලෝ ගමු. හරියට මේ ඉරට අලෝ ගන්න. එතකොට මේක වරදින්නේ නැහැ. ඉන්න මේ විදිය. තේරෙනවද? මේ ෆිනිෂින් එකට අලෝ ගන්න. හරියටම ඉර දිගේ අලෝලා තියෙනවා.
ඊට පස්සේ හතර වටේ මෙන්න මේ විදිහට අලෝගන්න. ඒත් ඒ විදිහටම තමයි ඒ ආකාරයටම අලෝගන්න. දැන් අපි මෙන්න මේ විදිහට අලෝගෙන තියෙනවා බලන්න. ඔයගොල්ලන්ට මම පෙන්නන්න. පේනව නේද අලෝගෙන තියෙන විදිහ. මේක මේ විදිහට පිම්බිලා තියෙනවා. හතර වටේ මේ වගේ ලස්සනට ඇලවිලා තියෙනවා. දැන් පේනවනේ ලස්සන. ඔයක පැලවෙන්නේ නැතුව නෑ. ගේජ් එක පැනලා නෑ. ඒට මේට ඉරි ඇද වෙලා නෑ. දැන් ඔක්කොම අපි මේ කුෂන් පාට් එකේ එක කෑල්ලක වැඩ ඉවර කරලා තියෙන. දැන් අපිට ඕනේ ෆැබ්‍රික් එකක් මේකට සුදුසු ෆැබ්‍රික් එක අපිට දීලා තියෙන ආකිටෙක්චර් දීලා තියෙන ෆැබ්‍රික් එක මෙන්න මේ කලර් එක මෙන්න මේ විදිහට අපි මේකට කුෂන් කරගෙන බලමු. මේක දැන් රෙදි කපා ගන්න ඕන. මම කපන සයිස් ඔයගලන්ට කියන්නම් මොන විදිහට කපා ගන්න කියලා. ඊට පස්සේ අපි මේක මේ කුෂන් එකට දාමු කොයි විදිහට කරගෙන යන්නේ කියලා. දැන් ෆැබ්‍රික් එක අපි මේසෙට දාගෙන තියෙන්නේ කියන්නේ අපි දාගෙන තියෙන්නේ මේසෙට හොඳ පැත්තේ යටට මේ කන පිට උඩට. එහෙම තමයි මේ ඕනම් ෆැබ්‍රික් එකක් කට් කරන්නේ ඒ විදිහට තමයි. දැන් අපි කට් කරනකොට අපිට ඕනේ වතුරක් ඕනේ, ටේප් එක ඕනේ, අඳින ටේප් එක ඕනේ, සව චෝක් කැල්ලක් ඕනේ. දැන් ඒකේ අපි සයිස් ටික දැන් මේකෙන් ඇඳගමු. ඒකේ මට ආවා අඟල් 11ක් පළලයි එක පැත්තාව අඟල් 32ක් 32ක් හෝ 33ට යපුවත් කමන්නේ. අපි රෙදි ඉතුරු කරගන්න ඕන නම් පොඩ්ඩක් අඩුවෙන් කපා ගන්න. ඒතකොට ඕගලන්ට රෙදි ඉතුරු කරගන්නත් පුළුවන්. වෙන වැඩකට උනත් භාවිතා කරන්න පුළුවන්. නැත්තම් ඒ කස්ටමර්ට ආයි ඒක බාර දෙන්න පුළුවන්. අපි මෙච්චර රෙදි ප්‍රමාණයක් ඉතුරු කරා කියලා. දැන් අපි හිතමු වෙන කම්පැනි වලින් ඕගලන්ට වැඩ එනවා නම් එහෙම ෆැබ්‍රික් එකක් ඒගොල්ලන්ට බාර දුන්නාම පස්සේ ඒ කම්පැනි වලින් හරි සතුටු වෙයි. මොකද ඉතුරු කෑල්ලක් හරි අපි ඒගොල්ලන්ට ආයි රිටර්න් කරානේ කියන එක. එතකොට මං හිතන්නේ ඒක පුරුදු වෙන ළමයිටයි දැන් ওই වැඩ කරන කට්ටියට ඒක හොඳ දෙයක්. ඒක එහෙම දෙයක් කරනවා නම් එතකොට සතුටු වෙයිනේ. දැන් ඒ කම්පැනිෙන් වැඩ දෙන කට්ටිය. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අර තර්ඩ් පාටි කරන දැන් අපි තර්ඩ් පාටි කියමු කරන්නේ. එතකොට කස්ටමර් හරි වෙන කම්පැනිකින් හරි ෆැබ්‍රික් වැඩිපුර දීලා තියෙනවා නම් ඒ ෆැබ්‍රික් ටික ආයි රිටර්න් කරනවා නම් ඕගොල්ලෝ ගැන ලොකු විශ්වාසයක් කස්ටමර්ට තියෙනවා. මේකට මේ ෆැබ්‍රික් අපිට දීලා තියෙන ආකිටෙක්චර් මීටර් 3යි. අපි ඉල්ලලා තියෙන්නේ මීටර් 3යි මේ හෙඩ් බෝඩ් එකට. හැබැයි නමුත් මේ අපි මේ කොටු ලකුණු කරගත්ත විදිහට අපිට මීටර් 3කින් ගන්න බෑ. හේතුව මේක අපි දැන් 11ට ගත්ත එක අපි අඩු කරගත්ත 10ට ඊට පස්සේ ඒත් එක කොටුවක් අපිට ගන්න බැරි වෙනවා. එක කෑල්ලක් එක තීරයක් අපිට ගන්න බැරි වෙනවා. ඒකින්ද අපි කරේ ඒ හෙඩ් බෝඩ් එකේ තියෙන පොඩි කොටසක්. ඒ පොඩි කොටස අපි දෙකට මෙහෙම කඩාගත්තා. කෑලි දෙකකට ගන්න පුළුවන් විදියට. එතකොට මීටර් 3 හරියටම හරි. නැත්තම් වෙන්නේ මේ විදියටම අපි සම්පූර්ණයෙන්ම කපාගත්තොත් එන්නේ මීටර් 3ෙන් ගන්න බෑ. මම ඕගොල්ලන්ට පෙන්නන හරියට මීටර් 3 මේකේ තියනවාද කියන එක. අපිට ඒවල තියෙන මීටර් 3යි. 39යි 39යි 39ටත් අඟල් දෙකක් අඩුයි. එතකොට හරියට මීටර් 3ක් කියන්නකො අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මීටර් 3ෙන් අර මං හැමදාම කියනවා වගේ අර මේ රෙදි කපනකොට ටිකක් ඔළුව වෙහසන්න ඕන මොන විදිහටද කරන් යන්නේ කියලා. නැත්නම් අපි අදිස්සියේ ඔය තියෙන විදිහට අපිට හිතමනා අපිට ඇඳගෙන ගියොත් එමේ අපි බලන්නේ නැතුව මේ පැත්තේ අපිට මීටර් ගාණක් මදි වෙන්න පුළුවන්. අඟල හරි වටිනවා අපි ඉතුරු කරගත්තොත්. ඒකින් හින්දා තමයි මම මේක දැන් 11ට ගත්ත එක 10ට කපලා මේ මාක් කරලා තියෙන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් අපේ හෙඩ් බෝඩ් එකට රෙදි තියෙනවා. දැන් අපි මේ කට් කරගමු. මම අර මේ දෙකෙන් ගත්තේ කොතනද කියලා ඕගොල්ලන්ට මම පල්ලෙහාට ගියාම පෙන්නන්නම්. මේ දෙක අවශ්‍ය වෙයි මොකටද කියලා. නැත්තම් මේ සයිස් එකටම දෙකක් ඕනේ. අපි එහෙම දෙයක් ගත්තේ නෑ. මේක පොඩි කරලා ගත්තා. ඒකට අවශ්‍ය විදියට. දැන් මේකෙත් අර ඕගොල්ලන්ට මම වෙන්දා කියනවා වගේ ඩාර්ක් ලයිට් එකක් තියෙනවා. එතකොට තමයි එකම පැත්තට පීරෙන්නේ එකම විදිහටම. ඒක අර ඩාර්ක් එකයි ලයිට් එකයි එහෙමම පේරෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ පාටවල් දෙකකට යන්නේ නැති වෙන්න ගහ ගන්න පුළුවන්. අර මේ ඉර තියනවා නේද? මෙන්න මේම ඉරක් දාගන්න. නැත්තම් එකක් ඩාර්ක් එකක් ලයිට් වෙනවා හැමතිස්සෙම. දැන් අපි මේක කට් කරගමු. මම ඔන්න ඒ ඉරි ටික දැම්මා.
මම ඒක කරන විදිහත් ඔයගලන්ට පෙන්නන්නම්. දැන් අපි ෆැබ්‍රික් එක කට් කරගමු. මෙන්න මේ විදිහට අපි සට් කරගමු. ඒකෙත් අර මං එදා කිව්වා වගේ එහෙම යවා ගන්න එපා. හරියට මේ ඉර දිගේම කපා ගන්න. ඒක ලස්සනයි. ඕවන්න පේන ඇතිනේ. ඔයාලට ඩාර්ක් ලයිට් ප්‍රශ්නෙත් මම ඕනනම් දැන් පෙන්වන්න පුළුවන්. මෙතන වෙන්නේ මොකක්ද කියලා. දැන් මේ ඉර තියෙන්නේ මේ අතට. දැන් මේකේ ඉර තියෙන්නේ මේ අතට. දැන් ඕගොල්ලන්ට පේනවද? මං හිතන්නේ මේක පැත්තට ගියොත් පෙන්වන්න පුළුවන්. මේ පැත්තට ආවන ටුක්ටක් පෙන්වන්න මෙන්න මේ විදිහට. මේක ඩාර්ක් කලර් එකක් තියෙන්නේ. මේක ලයිට් කලර් එකක්. පේනව නේද? අන්න ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ හැමතිස්සෙම ඉර මේ ඉර හරියටම දාගන්න කියලා. නැත්තම් හෙඩ් බෝඩ් එක ගැහුවාන් පස්සේ වෙන්නේ මේක ඩාර්ක් වෙයි, මේක ලයිට් වෙයි, අරක ඩාර්ක් වෙයි, ලයිට් වෙයි. ඒක නිකන් හරි කැතයි. ඒකින්ද ඒක මොලෙන් හැමතිස්සෙම කරගන්න මොන විදිහටද මේ නැත්තම් කැත වෙයි. ඇත්තටම කියනවා නම් මේ තියෙන්නේ දැන් අර අපි කට් කරගත්තේ ෆැබ්‍රික් එක. දැන් අපි මේක කුෂන් කරන හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මුලින්ම මේ අයින දිගේ මෙහෙම ගම්පාරක් ගහගන්න. ඊට පස්සේ මෙයාව අඟල් 3 කාලක් හෝ අඟලක් වාගයක් යැදිය රෙද්ද මේකට අලෝ ගන්න යන්න එපා. ඔන්නම අලෝ ගත්තා. මේකේ තියෙනවා ෆැබ්‍රික් එකේ ඉරක්. ඒ ඉරත් ඔයගොල්ලෝ පුරුවන් තරම් කෙලින් කරගන්න. ඔන්න මම ඒක අලෝගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රූ එකෙන් මේ ලයින් එක කෙලින් කරගන්න. දැන් අනිත් ෆැබ්‍රික් එක මෙන්න මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මෙතනට මේ ෆැබ්‍රික් දෙක එක සමානව අරගෙන මෙතන ස්ටේප්ලර් පින් එකක් සයි. ඊපස්සේ ආයෙ මේක ඇදලා මෙතනට ඒ සමානව තියාගෙන ස්ටේප්ලර් පින් එකක් තියලා. ඊට පස්සේ මේක මේ විදිහට ටැග් කරගන්න. ටැග් කරලා ඉවර වෙලා මම නම් අර මට හොඳයි කියලා හිතෙන්නේ හાર્ඩ් බෝඩ් එක මේක. මේ හાર્ඩ් බෝඩ් එක මෙතක් ඉඳන් එයාව තද කරලා ඉන්නම ටැග් කරලා. මෙන්න මේ විදිහට ටැග් කරගන්න. ටැග් කරලා ඉවරලා ඔයා බලන්න මේ පැත්තේ ලයින් එක කෙනෙක්ද කියලා. හරි. දැන් විසාවට තියෙන්නේ අර ඉස්සෙල්ලා මේ රබර් සලගත්ත විදිහටම තමයි මේක රබර් කරගන්න තියෙන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ මේ හાર્ඩ් බෝඩ් එකේ ගේජ් එකට මෙන්න මෙහෙම ගම් පාරක් ගහගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම මේකට ගහලා මේ ඉරටත් ඕම ගහගන්න. ඊට පස්සේ ගහගන්න මෙන්න මේකට. දාලා පැත්තකින් තියලා ඊට මේ භාගය අපි අර බාර් කීට් කෑලි ටික මොහොත දාගමු. ඔන්න. පස්සේ ඒක උඩට අපිට ගම් පාරක් ගහගන්න. දැන් අර අලෝගත්තේ කලින් ක්‍රමයේ විදියම මේකට අලවන්නේ. මෙහෙම තමයි හැමතිස්සෙම ওই ක්‍රමයේම තමයි හැම එකක්ම අලවන්නේ. එන්න මේ විදිහට මේ හැබැයි මේකේ මේ ධාරයටම අලවගන්නේ හાર્ඩ් බෝඩ් එකේ.
දෙයක් ඉරේ අලෝනකොට ඒක හරි නීට්ටකරම අලෝග එතකොට මොනවෙලාත් වර්දින්න අලෝගන්න එක හරියටම ගේජ්ජකේම අලෝගත්තාම වරදින්නෑ කෝකොලන්ට වටිනෝ මේ කුෂන් වැඩේ සම්බන්ධව හැම දෙයක්ම හරියටම ලස්සන්ට වැඩේ කරන්න පුළන් ඉවර කරන එක හරියටම කරගන්න දෙය දැන් ඔන්න අපි දෙවිනි එකත් ඉවර ඔන්න දැන් ඇවිල්ල බලන්න මේ ඉර කෝමටිය ලස්සන කිසි අඩුවත් තියනවාද ඇදක් තියනවාද මොනක්ක ඇත අඩුපාඩුවත් තියනවාද කියලා ඔන්න විදිර තොන වැඩ ඉවර කරග මේ විදියට තමයි සම්පූර්ණම හෙඩ් බෝඩ් එක ඉවරවෙන්න මම දැන් ඔගලන්ට මේක ඉවර කරලා පෙන්න්නවා සම්පූර්ණම හෙඩ් බෝඩ්ඩේ මං අර මුලින් කිව් අර අපි පැබ්‍රික් එක කට් කරගන්නකොට කෑලි දෙකට එක තැනක් කෙනවා කියලා ඒකන අපරාදේ රෙද්ද අපිට මෙච්චරයි මීටර් 3 වල තියෙන්නේ ඒක ඉතුරු කරගන්න මේ විදිහට කියලා මේ වගේ තැනකට මේ කෑල්ල ඇතිනේ හොඳට මේ වගේ කෑල්ලක් දැන් මේ වගේ එකක් ගියා නම් එහෙම නිකමට හරි නොදැනුවත්කමින් හරි කැපුණා නම් අපිට මේක ඉවර හෙඩ් බෝඩ් එක ඉවර ගන්න ෆැබ්‍රික් මදි වෙනවා. එතකොට අපිට වෙලා තියෙන්නේ මේ වගේ පොඩි කෑල්ලක් අපි ගන්න ෆැබ්‍රික් ගන්න තැන් වලින් ගන්න බෑ. එතකොට අපි ආයි මීටරයක් ගන්න ඕනේ. ඒකට අපිට අමතර ගාණක් යනවා. ඒ මින්දා අපි මේ වගේ දෙයක් අපි ඔළුවෙන් පොඩ්ඩක් කල්පනා කරලා කරාන් පස්සේ ෆැබ්‍රිකුත් ඉතුරු කරගන්න පුළුවන්. මේ වැඩෙත් ෆිනිෂින් කරගන්න පුළුවන්. ඒකින්ද දැන් ප්‍රශ්නයක් නෑ. දැන් අපිට මේ කෑල්ලෙන් වැඩේ කරගන්න පුළුවන්. අපි එහෙනම් මේක ඉවර දැන් ඔක්කොම අපි කුෂන් කරගෙන ඉවරයි සම්පූර්ණයෙන්ම දැන් තියෙන වටේ ෆිනිෂ් කරගන්න. දැන් අපි එහෙනම් වටේ ඔක්කොම ෆිනිෂ් කරගමු. දැන් මම එකක් ෆිනිෂ් කරනවා ඔයගලන්ට මම පෙන්නන්නම්. මෙන්න මේ ෆැබ්‍රික් එක මේ අතර මෙහෙම ඇදලා ගහන්න ඕනේ. ඉතින් අර පුටු සීට් එක ඔයගලන්ට මම කියලා දුන්නේ පුටු සීට් එක ඒ විදිහම තමයි වෙනසක් නෑ. ඒ විදිහම ඇද ගහන්න එන්න මේ විදිහට නේ ඔන්න ඔය විදිහට පෙන්සිල් ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට. දැන් මම මේ වටේම ඔයගලන්ට ෆිනිෂ් කරලා පෙන්නන්න සම්පූර්ණයෙන්ම කොහොමද කියලා. දැන් අපි අර හෙඩ් බෝඩ් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගෙන තියෙන්නේ මේ තියෙන ඒ ෆිනිෂින් එක. බලන්න ලස්සනට මේ දාර ටික ලස්සනට ඇවිල්ලා තිනවා. ඔයගලන්ට ඕන විදිහට මේක අර එම්බෝස් එක ලස්සනට තිනවා. ඉරි කෙලින් තිනවා. මේ ලයින් අප් එක ගාන්නම තිනවා. හැමදේම ලස්සනට තියෙනවා. අපි දෙකම ඉවර කරගෙන තියෙන මම එකයි පෙන්න්නේ අනිත් පැත්ත පෙන්නන්න මේ විදිහට. දෙකම ඉවර කරගෙන තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බම හෙඩ් බෝඩ් එක වෙනස් පාටවල් දෙකක්. ඩාර්ක් ලයිට් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේක වෙනසක් පේනවා ඇති මං හිතන විදිහට. මේ වෙනසක් පේන්නේ මේක අපි තියලා තියෙන්නේ අර දෙපැත්තට ඩාර්ක් ලයිට් පේන පැත්තට. දැන් හෙඩ් බෝඩ් එකට එන්න ඕන ඔය විදිහට. දැන් කලස් දෙක හරියටි. දැන් පේනවනේ කලස් දෙක හරියට. දැන් අපි මේක හෙඩ් බෝඩ් එක නම් තාම ෆ්‍රේම් එක ස්ප්‍රේකින් හරියටම ඉවර නෑ. නිකන් සීලා එකක් විතරයි කරලා තියෙන්නේ. අපි ඒ වුණාට ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න මේක මොන විදිහටද මේක ෆිනිෂින් වෙලා තියෙන්නේ. හෙඩ් බෝඩ් එකට දාලා අපි බලමු මොන විදිහටද ඉවර වෙලා තියෙන්නේ කියලා. දැන් අපි සම්පූර්ණයෙන්ම මේකේ කුෂන් පාර්ට් එක ඉවර කරලා තියෙන හෙඩ් බෝඩ් එකේ සම්පූර්ණයෙන්ම ඉවරයි. මේකේ තියෙන්නේ දැන් ස්ප්‍රේ කරගන්න ඕනේ මේ වුඩ් එකේ. තාම ස්ප්‍රේ කරලා නැහැ. මේකේ සීරා එක කෝඩ්යක් කරලා මේ තියෙන්නේ. අපි ඔයගොල්ලන්ට පේන ඇති මේ වැඩේ කොහොමද ලස්සනට තියෙනවද මොන විදිහට තියෙන්නේ මේ වැඩේ ඔයගොල්ලන්ට තේරුමක් තියෙනවද ඔයගොල්ලෝ තේරුම් ගත්තද මේ වගේ හෙඩ් බෝඩ් එකක් කරනකොට මොන විදිහට කරගන්නේ දැන් ඔයගොල්ලන්ට කිතරින් නම් මේ වගේ දෙයක් කරගන්න පුළුවන්ද ඔය දැන් පුරුදු වෙන කට්ටියට මම හැමදේම කියලා දීලා තියෙන්නේ දැන් මේක කරගන්න පුළුවන් විදිහට බලන්න try කරලා ගෙදර ඇඳක් හරි ගලවලා කඩලා හරි ගෙදර ඇඳ හරි කඩලා බලන්න මේ වගේ හෙඩ් බෝඩ් එකක් ගහලා කරගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට දැන්ට අපේ ෆැක්ටරි එකේ තියෙනවා කරපු හෙඩ් බෝඩ් 4-5ක් මම ඒ 4-5ම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තවත් හෙඩ් බෝඩ් එකක් තමයි මේ කරපු මේ තියෙන්නේ අපි ඉවර කරපු තවත් හෙඩ් බෝඩ් එකක් මේකත් වෙනම කන්සෙප්ට් එකක් මේකෙත් තියෙන්නේ ඔයගොල්ලන්ට මේවත් මම කරන හැටි කියලා දෙන්නම් ඉස්සරහට මම පෙන්නන්නම් තව එකක් තියෙනවා මේකත් අර අපි ඉස්සලා කරා වගේ ඒ සමානම හෙඩ් බෝඩ් එකක් තමයි මේක ලොකු හෙඩ් බෝඩ් එකක් මේකේ කින් සයිස් හෙඩ් බෝඩ් එක නමුත්
මේක කින් සයිස්සෙන්නේ 72-78. නමුත් මේක ඇඩිෂන් ලැවිල්ල තින මේ කොටස ඒ කස්ටම රික්වමන්ට එක තමයි මේ කස්ටමට මේ කරලා තියෙන්නේ. මේක ලොකු හෙඩ් බෝඩ්ඩයක් මේ වගේවත් කරන විදිහ අපි යෝගුලන්ත් ඒවලට දැනුවත් කරන්න වෙලාවට පනිචය සම්බන්ධව අලුත් වීඩියෝස් බලන්න අපි දැම්ම සම්බන්ධ කරගන්න සප්‍රයිප්ස් කරන්න බෙල්ලයිකන්න කලික් කරන්න වටසප් මැසේජ්ජත් දෙන්න හොඳනම් දිගටම අපේ වීඩියෝස් බලන්න.